එසේනම් ආරම්භක සංඥාවක් සමග ක්‍රීඩකාවන් දිවයනවා පළමුවන යෂ්ටිහුමාරුව වෙත. ඇරුව පළමුවන යෂ්ටිහුමාරුව වෙත පළමුවන ක්‍රීඩකාව සහ පළමුවන දෙවන ක්‍රීඩකයා අතර විශාල තරමක පරතරයක් තිබෙනවා. ඇරුව දෙවන යෂ්ටිහුමාරුව වෙත ගමන් කරනවා. ක්‍රීඩකයන් දෙදෙනෙක් දෙවන යෂ්ටිහුමාරුව. එසේනම් දැන් මේ ඔබ දුටුවේ දෙවන යෂ්ටිහුමාරුවයි. ඒ අනුව දෙවන යෂ්ටිහුමාරුව සමගින් එම ක්‍රීඩකයන් දෙපළ කරන කර තරගයක වදිමින් පැමිණෙනවා තෙවන යෂ්ටිහුමාරුවේවත් අවසාන යෂ්ටිහුමාරුව වෙත. ඒ අනුව මෙම තරගයද වචනේ පරිසමාප්තාර්ථයෙන් භයානක තරග ඉසව්වක් ලෙස ඔබට හඳුන්වා දීමට පුළුවන්. ඒ අනුව නැවත තරග ඉසව්ව අවසාන කිරීම සඳහා පළමුවන ස්ථානය සඳහා ළඟා වෙනවා. අත්පොල සමරයක් ලබා දී පිළිගන්න පළමුවන ස්ථානය, දෙවන ස්ථානය සහ තුන්වෙනි ස්ථානය. ඒ අනුව පැහැදිලි නිර්වාද තරග ඉසව්වක්